ඔබ දැනටමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රියදුරු සහ හෙද නිලධාරී තනතුරු සඳහා නව සීමිත බඳවා ගැනීම දැන් ආරම්භුණා. මේවර බන්ධනා ගැනීම යටතේ රියදුරු තනතුරු 18ක්, දිනගත රියදුරු තනතුරු 3ක් සහ හෙද නිලධාරී තනතුරු 8ක් රියදුරු තනතුරු සඳහා වසර 5ක ස්ථීර සේවා කාලයක් සහ බර වාහන බලපත්‍රය අවශ්‍ය වන අතර හෙද නිලධාරී තනතුරු සඳහා උසස් පෙළ විද්‍යා හෝ ගණිත වශයෙන් සමත්ව තිබීම අනිවාර්යයි. මේ සියලුම තනතුරු රුපියල් 42000 සිට 54000 දක්වා ඉහළ ආරම්භක වැටුප් සහිත ස්ථීර සහ විශ්‍රාම වැටුප් සහිත රැකියා අවස්ථාවක්. අමතක කරන්න එපා ඔබේ අයදුම්පත පිටපත් දෙකකින් යුක්ත 2026 මාර්තු 31 වෙනිදාට පෙර බන්ධනාගාර මූලස්ථානයේ යොදා යොමු කළ වැඩි විස්තර සඳහා දෙපාර්තමේන්තු නිවේදනය බලන්න පුළුවන්. ඔබට අවශ්‍ය අයදුම්පත අපගේ